සම්මා දිට්ඨියෙන් යුක්ත වෙයි අවිපරීත දර්ශනයෙන් යුක්ත වෙයි. කුමක්ද ඒ? අත්ති දින්නම් දීමෙහි ඵලයක් ඇත. දීමෙහි විපාක ඇත. අත්ති ඊටං මහා දානයන්හි මහා විපාක ඇත. අත්ති හුතං සිල්වතුන් ගුණවතුන් උදෙසා පුද්ද පඬුරු යැවීමේ විපාක ඇත. අත්ති අයං ලෝකෝ වෙන ලෝකවල අති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ කරන හොඳ නරක කර්මයන්ට සැප දුක් විපාක ඇත. අච්චරාගණ සංගුට්ටං පිසාච ගණ සේවිතං වනංතං මෝහනස්සාය කතං යාත්‍රා භවිස්සති. සුවසේ ධර්මාවබෝධය පිණිස මේ මහා පින්කම අනුමෝදනා කුසලයක් බවට පත් වේවා. සාදු සාදු සාදු. සක් දෙවිඳුන් ප්‍රධාන ධෘත රාෂ්ට්‍ර විරෝධ විරූපාක්ෂ වෛශ්‍යවනාදී සතර වරම් දෙව් බඹුනේ සාදුකාරදී මනුලොව අප ගෞරවයෙන් සිදු කරන මේ නෙක පූජා ඔබ වහන්සේලාද අනුමෝදනා වේවා. ඔබ වහන්සේලාද මේ උතුම් පින් මහිමය අනුමෝදනා වේවා. කාය චිත්ත පීඩාවක් වේද මේ මහා පින්කම් අපි හැමතෙම නිරෝගී භාවයට උපකාරක වේවා. ජීවිතේ නිරෝගීව සුවපත් භාවයෙන් යුතුව උතුම් වූ ධර්මාවබෝධයේ සුවසේ සිද්ධ කරගන්න මේ පින්කම් අපි හැමතෙම පාරමී ධර්මයක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ සෑ පුදබිමේ සිට මේ මහා සෑ මඬුවේ ඉඳගෙන මහියංගන මහා සෑයයි අපි ගෞරවයෙන් වන්දනා කරන්නේ. සම්පන්නෝ සුධාතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවන්ති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුධාතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති
මහගුණමෝ දානං සත්නට වන බව දුකට වේදානං තිත්ගාන දුරු දුර ලන දිනිදානං සිත් සතෝ සිං නාම දිම්මුනිදානං. මේ පූජනීය මහියංගන මහාසෑ පොදබිමේ නේක විද පින්කම් මහලාවක් සිදු කරන අවස්ථාවක අප දැන් සූදානම් වන්නේ පහන් ආලෝක පූජා පින්කම ආරම්භ කරන්න. මේ වෙනකොට මහාසෑ සමිඳුන් වහන්සේ මේ විහාර පරිශ්‍රයේම දහස් සංඛ්‍යාත විදුලි බුබුලින් ආලෝකමත් වී තිබෙන පින්බර සන්ධ්‍යාවක්. මහියංගන මහාසෑය ශ්වේත වර්ණයෙන් විදුලි ආලෝකයෙන් විරාජමානව වැඩ ඉන්න අවස්ථාවක්. අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊ타මත්ම දර්ශනීයව සෑරදුන් වහන්සේගේ නිර්මාණයකුත් ඒ වගේම බෝපතක නිර්මාණයකුත් ධර්ම චක්‍රයේ නිර්මාණයකුත් පහන් ආලෝකයෙන් සෑමළුවේ සූදානම් කරලා තියෙන්නේ. ඒ පහන් ආලෝකයෙන් සෑරදුන් වහන්සේගේ ඒ නිර්මාණයත් ඒ වගේම බෝපතේ හැඩේ ඇති නිර්මාණයත් ඒ වගේම ධර්ම චක්‍රයත් ආලෝකමත් කරමින් මේ මහා සෑ පුදබිමේ පහන් ආලෝක පූජාව තථාගතයන්න් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණස්කන්ධය වෙනුවෙන් අපි ආලෝක පූජාවක් හැටියට පූජා කරන්න සූදානම් වෙනවා. මේ මහා පින්කමෙන් ඔබට ඒ සියලු ආනිසංස සැලසේවා. සසර පුරාවට ඔබ හැම දිනාගේම ජීවිත සම්මාදිට්ඨියෙම පිහිටාවා. මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වේවා. මොහන්දකාරය දුරු වේවා. ඔබේ ජීවිත මේ දැල්වෙන පහන් සිලුසේ ආලෝකමත් වේවා. ඊ타මත්ම ගෞරවයෙන් මේ මොහොතේ වැඩම කරවන්නේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඊ타මත්ම ගෞරවයෙන් ජීවමාන සංඥාවෙන් යුතුව පූජා කරන අෂ්ටපහන ගිලන්පස සහිත සම්බුද්ධ පූජාවයි මේ මොහොතේ පූජනීය මහා සංඝරත්නය පෙරටු කරගැනීමෙන් ශබ්ද පූජා මැදේ මෙලෙස මුතුකුඩ නටින් වැඩම කරවීම සිදු කරනු ලබන්නේ. එහෙමනම් අපි මේ බඳු පින්කම් සිද්ධ කරනකොට ප්‍රතිපත්තියෙන් බැහැර වෙන්නේ නැහැ. හැබැයි පින්නතුනි ප්‍රතිපත්ති පූජාවක් වන විදිහට සිද්ධ කරගන්න අපට මේ සඳහා අවශ්‍ය කරන නුවණ අපේ හිතේ වැඩිලා තියෙන්නට ඕනේ. ප්‍රඥාව තමයි මුල් වෙන්නේ පින්කමක් හොඳට සිද්ධ කරගන්න. ප්‍රඥාව නැත්තම් බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨම රත්නයේ හැටියට දක්වලා තිබෙන ප්‍රඥාවයි. ඒතකොට පින්දහම් සිද්ධ කරනකොට අපේ හදවත තුළ ලෞකික සම්මා දිට්ඨිය මනාව පිහිටලා තියෙන්නට ඕනේ. සාදුපමං සම්පුරිසං වදාමි විස්සති බයං වා චම්බිතත්තං වා ග්ලෝමහන්සෝ වාසෝ පහිස්සති නොචේ පජාපතිස්ස දේව රාජස්ස දජංගං උල්ලෝකෙය්‍යාත අතවරුණස්ස දේව රාජස්ස යේ බ්‍රාහ්මනා වේදකෝ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තෝ නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. විශ්වයේ යම්තාක් බුදුබුරු පහළ වුණේද
ඒ සියලු බුදුවරයාණන් වහන්සේලාට හිමිදිරියේ අපගේ ගෞරවනීය වන්දනාව නමස්කාරයම වේවා. කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතමාදී සිව්වද බුදුරජාණන් වහන්සේලාටද අපගේ වන්දනාව නමස්කාරය වේවා. අනාගතේ පහළවන්නා වූ මේ විශ්වයේ යම්තාක් බුදුවර වේද සියලු බුදුවරුන් වහන්සේලාට මේ පූජාවෝයි මහත් ගෞරවයෙන් පූජා කරමි. පූජාම වේවා කියලා අපි හඬ නගා සාදු නද මහියංගන මහා සෑ පුදබිම පුරාවට ගෞරවයෙන් පූජා ගෞරවයෙන් සිද්ධ කරමු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව සරණං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ